හරි සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සිංහල කොරියා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාටම. අද අපි කතා කරන්න හදන්නේ කොහොමද කොරියාවේ සේවය කරන ඔයාලගේ කුක්මින් එක බලාගන්නේ කියලා. එතකොට මම මේ පිළිබඳ වීඩියෝ එකක් කලින් කරලා තිබ්බා කුක්මින් එක බලාගන්නේ කොහොමද කියලා. නමුත් ඒ වීඩියෝ එක දැන් ටිකක් පරණ නිසා කලින් කියලා දෙන්න විදියට නෙමෙයි දැන් NPS app එක තියෙන්නේ. ඒතකොට දැන් අලුත් වෙච්ච අප්ඩේට් වෙච්ච NPS app එකෙන් කොහොමද ඔයාගේ කුක්මින් එක බලාගන්නේ කියලා අපි අද වීඩියෝ එකෙන් කතා කරමු. හරි මුලින්ම කියන්න ඕන ඔයාලා තාම අපේ සිංහල කොරියා YouTube channel එක subscribe කරේ නැත්නම් දැන්ම ගිහිල්ලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලට අපේ වීඩියෝ මේවට 50කට අධික සංඛ්‍යාවක් අප්ලෝඩ් කරලා තියෙනවා. මේ සියලුම වීඩියෝ ඔයාලගේ day to day ජීවිතේට වැදගත් වෙන වීඩියෝ රාශියක් තමයි මේකේ තියෙන්නේ. කොරියාවේ ජීවත් වෙන ඔයාලට මේ වීඩියෝ බලලා ඔයාලගේ කොරියන් ජීවිතය සක්සස් කරගන්න පුළුවන්. හරි අපි අද බලමු කොහොමද මේ අලුත් වෙච්ච අප්ඩේට් වෙච්ච NPS app එකේ කුක්මින් බලාගන්නේ කියලා. මේක ලේසිම ක්‍රමය තමයි අපිට කකාෝ සර්ටිෆිකේට් එක භාවිතා කරලා කුක්මින් එක බලාගන්න එක. ඒක තමයි ලේසිම විදිය. එතකොට ඔයාලා මේ වෙනකොට කකාෝ සර්ටිෆිකේට් එකක් හදන්න නැත්නම් මුලින්ම අපි කකාෝ සර්ටිෆිකේට් එකක් හදාගන්න. එතකොට ඔයාලා කලින් කුක්මින් එක බලලා තිබ්බනම් එහෙනම් ඔයාලා මේ වෙනකොට කකාෝ සර්ටිෆිකේට් එකක් හදාන් තියෙන නිසා ඔයාලට කකාෝ සර්ටිෆිකේට් එකක් හදාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කකාෝ සර්ටිෆිකේට් එක මේ වෙනකොටත් හදාගෙන නැත්නම් ඔයාලා කකාෝ සර්ටිෆිකේට් එකක් අපි හදාගමු මුලින්ම. එතකොට ඔයාලා දැන් බලා ගන්න පුළුවන් ඔයාලට ඔයාලගේ කකාෝ එකට ගියාට පස්සේ ඔයාලගේ සර්ටිෆිකේට් එකක් හදලාද කියලා සාමාන්‍ය විදිහට ඔයාලගේ කකාෝ ඇප් එක ඕපන් කරගත්තට පස්සේ ඒ ඇප් එකේ ඉන්ටර්ෆේස් එකේ තියෙන උඩ තියෙනවා මොබයිල් ID කියන එකට එහා පැත්තෙන් CERT කියලා සර්ටිෆිකේට් කියලා එකක්. අන්න ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ සර්ටිෆිකේට් එක හැදෙන්න නම් ඔයාගේ සම්පූර්ණ නමත් expire date එක වැටෙනවා. ඔයාගේ සර්ටිෆිකේට් එක expire වෙන්නේ කවදද කියලා. ඒ විදිහට වැටෙනවා නම් ඔයා මේ වෙනකොටත් ඔයාගේ සර්ටිෆිකේට් එක හදාගෙන තියෙන්නේ. එහෙනම් ඔයාට මේ සර්ටිෆිකේට් එක මේ ඉදිරියට හදා ගන්න ඕනේ නැහැ. ඔයාලට කෙලින්ම MPS app එකට ගිහිල්ලා බලන්න පුළුවන්. එතකොට මේ වෙනකොටත් ඔයා මෙතන ඔයාගේ සම්පූර්ණ නම වැටලා expire date එකක් වැටෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඔයා මේ වෙනකොට සර්ටිෆිකේට් එක හදාගෙන නැහැ. අන්න ඒ කට්ටිය මුලින්ම අපි සර්ටිෆිකේට් එක හදාගමු. අපි බලමු කොහොමද සර්ටිෆිකේට් එක හදාගන්නේ කියලා. ඔයාලා එතකොට මුලින්ම කරන්න ඕන ඔයාලගේ කකාෝ ඇප් එක ඕපන් කරගන්න. කකාෝ ඇප් එක ඕපන් කරගත්ත පස්සේ මේ යට තියෙනනේ ඩොට් තුනක් අන්නේ ඩොට් තුන ක්ලික් කරන්න. ඩොට් තුන ක්ලික් කරාට පස්සේ තියෙනවා මොබයිල් ID කියන එකට එහා පැත්තේ CERT කියලා අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ no showing certificate කියලා ඒක ඕකේ කරන්න. හරි ඊට පස්සේ ටර්ම් ටිකක් යනවා මේ ටිකට ඇග්‍රී වෙන්න. මෙතන I agree to the condition below කියන එක ක්ලික් කරාට පස්සේ මේ ඔක්කොම ටර්ම් වලට ඇග්‍රී වෙනවා. ඊට පස්සේ මේක continue කියන එක දෙන්න. ඊට පස්සේ තියෙන ඔයාගේ සම්පූර්ණ නම ඊට පස්සේ ඔයාගේ ෆෝන් ලයින් එක අල්දල් ෆෝන් යනනම් ඒ අල්දල් ෆෝන් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර් එක ක්ලික් කරන්න. ෆෝන් නම්බර් එක දෙන්න. හරියටම සම්පූර්ණ නම දෙන්න ID එකේ තියෙන විදිහටම. ඊට පස්සේ ඔයාගේ හරියටම ෆෝන් ලයින් එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර් එක දීලා next කරාට පස්සේ ඔයාට ඒ ෆෝන් එකට කෝඩ් එකක් එයි. අන්න ඒ කෝඩ් එක මෙතනට වෙරිෆිකේෂන් කෝඩ් එක දීලා ආයිමත් next කරගන්න ඕන. හරි ඊට පස්සේ අපිට මේකේ බැංක් එකක් ඇඩ් කරන්න තියෙනවා. ඔයාගේ සාමාන්‍ය බැංක් එකක් ඔයාගේ පඩි වැටෙන බැංක් එක මෙතෙන්ට ඇඩ් කරගන්න ඕන. අපි උරි බැංකුව කියලා තෝරගෙන ඔයාගේ දැන් මම මේ තෝරගන්න උරි බැංකුව කියලා. ඊට පස්සේ මම මේකේ account number එක type කරලා ඉවර වෙලා අපි මේකට won එකක් send කරනවා. ඒ කියන්නේ ඔයාට මේක send won කියන එකට කරාට පස්සේ ඔයාට message එකක් එනවා මෙන්න මේ විදියට. මෙන්න මේ message එකේ තියෙන number එකක් අංක 3ක වොන් එකක් කියලා අන්නේ නම්බර් 3 මෙතෙන්ට ටයිප් කරන්න. ඊට පස්සේ මේක ඕකේ කරගන්න. ඊට පස්සේ ඔයාගේ පාස්වර්ඩ් එකක් දෙන්න ඕන. ඔයා account එක හදනකොට දීපු පාස්වර්ඩ් එක මෙතෙන්ට දෙන්න. ඔයාගේ අංක 6 පාස්වර්ඩ් එක. ඔයාගේ බැංක් account එකේ හදනකොට දීපු අංක 6 පාස්වර්ඩ් එක දෙන්න. හරි ඊට පස්සේ මේක ඕකේ කරන්න. එතකොට ඔයාගේ
කකාවෝ සර්ටිෆිකේට් එක මේ වෙනකොට හදාගෙන ඉවරයි. මේ සර්ටිෆිකේට් එක ඔයාලට පුළුවන් ඉන්ටර්ෆේස් එකට ගිහිල්ලා එමත් අර ඩොක්ටුන ක්ලික් කරලා මෙතනින් සර්ටිෆිකේට් කියන එක ක්ලික් කරලා පස්සේ බලා ගන්න පුළුවන් ඔයාගේ සර්ටිෆිකේට් එක හැදලා නම් ඔයාගේ සම්පූර්ණ නම එක්ස්පයර් ඩේට් එකයි බලා ගන්න පුළුවන්. කියන්නේ ඔයා මේ වෙනකොට සර්ටිෆිකේට් එක හදාගෙන තියෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් මේ සර්ටිෆිකේට් එකෙන් කුක්මින් බලන්න, ටැක්ස් බලන්න, මේ වගේ ගොඩක් දේවල් මේ සර්ටිෆිකේට් එක හදාගත්තට පස්සේ කරගන්න පුළුවන්. හරි. එහෙනම් මේ වෙනකොට අපි කකාව සර්ටිෆිකේට් එක හදාගෙන ඉවර නිසා අපි බලමු දැන් කොහොමද කුක්මින් බලන්නේ කියලා. Play Store එකට ගිහිල්ලා NPS කියලා ටයිප් කරගන්න. NPS කියලා අපි ටයිප් කරගත්තට පස්සේ බලමු මෙන්න මේ තමයි අපි දාගන්න ඕනේ MPS කියලා ටයිප් කරලා අපි සර්ච් කරගත්ත පස්සේ ගොඩක් ඇප් එනවා. මෙතනින් මෙන්න මේ MPS කියලා මෙන්න මේ නේ ක්වෙතේ කුක්මින් යොංගක් කියන එක තමයි අපි ඉන්ස්ටෝල් කරගන්න නැෂනල් පෙන්ෂන් සර්විස් කියන එක. මෙන්න මේක තමයි ඇප් එක. අපි මේක මෙන්න මේ විදිහට ඉන්ස්ටෝල් කරගමු. හරි. මේ විදිහට තමයි අපිට මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ. හරි. මේ විදිහට අපි ඉන්ස්ටෝල් කරගත්තා ඊට අපි මේක මෙන්න මේ විදිහට ඕපන් කරගමු. හරි ඊට පස්සේ මේක හගින් කියන එක දීලා මේක allow කරගන්න. හරි එතකොට ස්ක්‍රීන් එක අපිට මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඊට පස්සේ මෙන්න මේ ස්ක්‍රීන් එකේ අපි මෙන්න මේ මුලින්ම යන්න ඕන මෙන්න මේ login කියන දැනට අපි login කියන එක ක්ලික් කරගන්න මේ විදිහට. හරි එතකොට මෙතනින් අපි KakaoTalk Injon කියන එක ක්ලික් කරගත්තට පස්සේ ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි open වෙන්නේ. මෙතන ඔයාලට තියෙන accept කියලා බටන් එකක් ඒ ක්ලික් කරලා පස්සේ මේ term ටිකට අපි agree වෙන්න ඕන. හරි අපි මේ term ටිකට agree වුණාට පස්සේ accept and continue කියලා යට කහ පාටින් එන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ සර්ටිෆිකේට් එක දැන් මෙතනදී පෙන්නනවා. ඔයා අතනදී හදාගත්ත කකාෝ සර්ටිෆිකේට්. ඊට පස්සේ අපි මෙතන අයිමත් මෙන්න මේ උඩම තියෙන මෙන්න මේ required කියන එකට ටික් එකක් දාලා ඒක verify කරගන්න. හරි ඊට පස්සේ ඒක verify කරගත්තට පස්සේ අපි අර අතනදී දීපු number 6 මෙතන. ඒ කියන්නේ ඔයාගේ password එක, ඔයාගේ account එකට දීපු password එක අයිමත් මෙතන password එක දෙන්න. ඒ password එක දීලා මේක okay කරගන්න. ඒක okay කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට තමයි display එක පෙන්වන්නේ. එතකොට ඔයාගේ නම බලා ගන්න පුළුවන් කොරියන් විදියට. ඊට පස්සේ ඔයාගේ මේ වෙනකොට කුක්මින් එක කොච්චර තියෙද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔතන මෙතන තියෙනවා මෙන්න මේ නිල් පාට ටැබ් එක. කියන්නේ ඔයාගේ දැන් කුක්මින් එක සම්පූර්ණ ගාන. ඒ කියන්නේ මේ වෙනකොට වැටලා තියෙන සම්පූර්ණ කුක්මින් එක ඔයාගේ මේ විදිහට display එකේ පෙන්වනවා. මෙන්න මේ චසෙහි පොගි කියන එක ක්ලික් කරාට පස්සේ නිල් පාට කොටුව ඇතුලේ තියෙන එක ඔයාට තව විස්තර මේ පිළිබඳ බලා ගන්න පුළුවන්. ඒකට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ වෙනකොට වාරික කීයක් දාලා තියෙද. ඊට පස්සේ මේ සම්පූර්ණ වාරික වල එකතුව බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මාසික වාරිකය කීයද කියලා බලා ගන්න. ඒ කියන්නේ ඔයා සජන්නින් ඔයාගෙන් කපන ගාන හරිද කියලා මෙතන බලා ගන්න පුළුවන්. ඔයාගේ මාසික වාරිකය කීයද කියලා කියන සජන්නින් භාගයයි ඔයාගෙන් භාගයයි නේ වැටෙන කුක්මින්. ඒ කියන්නේ ඔයා මාන් 20ක් කපනවා නම් ඔයාගෙන් මාන් 10ක් මේකේ 20ක් තියෙනවා නම් ඔයාගෙන් මාන් 10ක් කුක්මින් කපනවා. එහෙම තියෙද කියලා බලන්න. සමහර සජන් මිල සම්පූර්ණ කුක්මින් එක ඔයාගෙන් කපලා දානවා. ඒක නිසා මේක හරියට චෙක් කරගන්න මෙතනින්. ඊට පස්සේ මෙතනින් බලන්න පුළුවන් ඔයාට අඩු වාරික කීයද කියලා. එකක් කියලා තියෙනවා නම් ඒක හරි. සමහරට මේ මාසේ තාම ඒ වාරිකේ දාලා නැතුව ඇති. එකට වැඩියෙන් තියෙනවා නම් මේක කම්පැනි දැනුවත් කරන්න. නැත්තම් ඔයාට නීති උපදේශකයෙක්ගෙන් උපදෙස් අරගෙන මොකද්ද කරන්න කියලා දැනගන්න. එකක් කියලා තිබ්බොත් අඩු වාරික එකක් කියලා තිබ්බොත් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේ මාසේ වාරිකේ තාම දාලා නැති වෙන්න පුළුවන්. කුක්මින් එක බලා ගන්න මේ විදිහට තමයි. ඉතා පහසුයි. ඔයාලා මේ ඇප් එක පොඩ්ඩක් අලුත් වෙලා තියෙන එක විතරයි. මේකෙන් අපි කකාෝ ඇප් එක හදාගන්න හැටි කකාෝ සර්ටිෆිකේට් එක හදාගෙන මෙන්න මේ විදිහට තමයි මේක බලා ගන්න. මේ වීඩියෝ මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් බලන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අපේ channel එක subscribe කරලා තියාගන්න.